සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමදෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ට්‍රයඩ්ස් යනුවෙන් හඳුන්වන්නේ මොනවද කියලා. යම්කිසි ස්වරයක් සහ එම ස්වරය සම්බන්ධ ස්කේල් එකේ 3 වන ඩිග්‍රියත් 5 වෙනි ඩිග්‍රියත් එකවර වාදනය කිරීම සඳහා සකස් කරපුවාම ඒ සකස් කරපු නෝට්ස් 3 ට්‍රයඩ් එකක් වශයෙන් අපට ඊටාම සරලව හඳුන්වන්න පුළුවන්. මෙහෙම සකස් කරපු ට්‍රයඩ් එකේ පළවෙනි නෝට් එක රූට් නෝට් එක විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි නෝට් එක තර්ඩ් නෝට් එක විදිහටත් පස්වෙනි නෝට් එක ෆිෆ්ත් නෝට් එක විදිහටත් අපට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕන වැදගත්ම කරුණ තමයි මේ ට්‍රයඩ් එකේ ටොනික් නෝට් එකත් එක්ක තියෙන තර්ඩ් නෝට් එක සහ ෆිෆ්ත් නෝට් එකේ ඉන්ටර්වල් වල පිහිටීම අනුව මේ ට්‍රයඩ්ස් ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදන්න පුළුවන් කියන එක. ඒ 4 තමයි මේජර් ට්‍රයඩ්ස්, මයිනර් ට්‍රයඩ්ස්, ඔග්මෙන්ටඩ් ට්‍රයඩ්ස්, ඒ වගේම ඩිමිනිස් ට්‍රයඩ්. යම්කිසි ට්‍රයඩ් එකක් ස්කේල් එක ඇතුලේ පිහිටලා තියෙන තැන අනුවත් ප්‍රයිමරි සහ සෙකන්ඩරි ට්‍රයඩ් විදියට අපට වර්ග කරන්න පුළුවන්. ඕනම මේජර් ස්කේල් එකක හරි ඕනම මයිනර් ස්කේල් එකක හරි තියෙන ට්‍රයඩ්ස් අතරින් ටොනික්, සබ්ඩොමිනන්ට්, ඒ වගේම ඩොමිනන්ට් ට්‍රයඩ් ප්‍රයිමරි ට්‍රයඩ් විදියට අපට හඳුන්වන්න පුළුවන්. අනිත් ඒවා සෙකන්ඩරි ට්‍රයඩ් විදියට අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රයඩ් වල පිහිටීම අනුවත් තවත් කොටස් 3කට බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි root position, first inversion, ඒ වගේම second inversion. grade 1 exam එකේ ඉඳලා grade 3 වෙනකන් ඔයාලට මතක ඇති ට්‍රයඩ්ස් ගැන ඉගෙන ගන්නකොට ටොනික් ට්‍රයඩ් එක විතරයි ඉගෙන ගත්තේ. ඒ වුණාට grade 4 music exam එකේදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා ටොනික්, සබ්ඩොමිනන්ට් සහ ඩොමිනන්ට් කියන ට්‍රයඩ්ස් තුනම. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න තමයි ඔයාලට මේ ට්‍රයඩ් සම්බන්ධයෙන් එන්නේ. මේ ප්‍රශ්නෙන් ඔයාලට කියලා තියෙන්නේ කී සිග්නේචර් එක දාලා ප්‍රයිමරි ට්‍රයඩ්ස් තුන ලියන්න කියලා. පළවෙනි ප්‍රශ්නයට උත්තරේ ලියලා තියෙන්නේ ලෙටර් A ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට ඔයාලා මුලින්ම කරන්න ඕන D මයිනර් ස්කේල් එකේ මේජර් ස්කේල් එක හොයන එක. ඔයාලා මතක තියාගන්න ඕන ඕනම මයිනර් ස්කේල් එකක තර්ඩ් ඩිග්‍රී එක තමයි මේජර් ස්කේල් එක විදිහට නම් වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති D මයිනර් ස්කේල් එකේ මේජර් ස්කේල් එක F මේජර් කියන එක. දැන් ඔයාලා කරන්න ඕන F මේජර් කී සිග්නේචර් එක මුලින්ම යොදන එක. ඊළඟට ඔයාලා කරන්න ඕන D මයිනර් ට්‍රයඩ් එකේ ටොනික් ට්‍රයඩ් එක ලියන එක. D, F, A නෝට්ස් 3 බේස් ක්ලෙෆ් එකේ ලයින් 3 ලියන්න. ඊළඟට ලියන්න ඕන සබ්ඩොමිනන්ට් ට්‍රයඩ් එක. D මයිනර් ස්කේල් එකේ සබ්ඩොමිනන්ට් ට්‍රයඩ් එක G මයිනර් නිසා G මයිනර් ට්‍රයඩ් එක ලියන්න ඕන. ඊළඟට D මයිනර් ස්කේල් එකේ ඩොමිනන්ට් ට්‍රයඩ් එක A මයිනර් නිසා A මයිනර් ට්‍රයඩ් එක ලියන්න ඕන. මේ ප්‍රශ්නෙන් ඔයාලට කියලා තියෙන්නේ දීලා තියෙන ට්‍රයඩ් එක හඳුනගෙන ලියන්න කියලා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියලා තියෙන්නේ D මේජර් ස්කේල් එකේ සබ්ඩොමිනන්ට් ට්‍රයඩ් එක G මේජර් හරි ආකාරව ලියලා තියෙනවා. ඔයාලා හොඳින්ම මතක තියාගන්න ඕන කරුණක් තමයි ඕනම මේජර් ට්‍රයඩ් එකක් ලියනකොට ට්‍රයඩ් එකේ ෆස්ට් නෝට් එක සහ තර්ඩ් නෝට් එක අතර සෙමිටෝන් 4ක් තියෙන්න ඕන කියන එක. ඒ වගේම ඕනම මයිනර් ට්‍රයඩ් එකක් ලියනකොට ට්‍රයඩ් එකේ ෆස්ට් නෝට් එක සහ තර්ඩ් නෝට් එක අතර සෙමිටෝන් 3ක් තියෙන්න ඕන කියන එක. මේ ප්‍රශ්නෙන් ඔයාලට කියලා තියෙන්නේ දීලා තියෙන කීස් වලට ට්‍රයඩ් එක ලියන්න කියලා. ඒ වගේම කී සිග්නේචර් එක භාවිතා කරන්නේ නැතුව අවශ්‍ය තැන්වලට ඇක්සිඩන්ටල්ස් දාන්න කියලා. දැන් ඔයාලට පේනවා ඇති D මේජර් ස්කේල් එකේ මෙතන තියෙන ට්‍රයඩ් එක A මේජර් නිසා ඩොමිනන්ට් ට්‍රයඩ් එකක් විදිහට නම් කරලා තියෙනවා.
මේ ප්‍රශ්නෙන් ඔයාලට කියලා තියෙන්නේ දීලා තියෙන කී එකට අදාළව තරු සලකුණු යොදලා තියෙන තැන්වල ට්‍රයඩ්ස් හඳුනගෙන ලියන්න කියලා. පළවෙනි එකේ ඔයාලට පේනවා ඇති කී එක F මේජර්. ඒ වගේම පළවෙනි තරු සලකුණ දීලා තියෙන තැනේ ට්‍රයඩ් එක C මේජර් නිසා ඩොමිනන්ට් විදිහටත්, ඒ වගේම දෙවෙනි තරු සලකුණ යොදලා තියෙන තැනේ ට්‍රයඩ් එක F මේජර් නිසා ටොනික් විදිහටත්, ඒ වගේම තුන්වෙනි තරු සලකුණ යොදලා තියෙන තැනේ ට්‍රයඩ් එක B ෆ්ලැට් මේජර් නිසා ඩොමිනන්ට් විදිහටත් ලියලා තියෙන ආකාරය. ඉතින් මෙන්න මේ විදිහට තමයි ග්‍රේඩ් 4 මට්ටමේදී තියෙන ප්‍රශ්නවලට නිවැරදිව උත්තර ලියන්නේ. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තේරුණේ නැති තැන් තියෙනවා නම් නැවත නැවත වීඩියෝ එක බලලා ඊටාම හොඳින් අධ්‍යයනය කරන්න කියලා මම ඔයාලට කියනවා. හොඳයි. අදට මගේ වීඩියෝ එක මෙයින් අවසන් කරනවා. සුබ දවසක්.